කොහොමද යාළුවනේ? මට හිතුණා වීඩියෝ එකක් කරන්න මේ තමයි පළවෙනි පාරටම මේ සිංහලෙන් කතා කරලා කරන්න වීඩියෝ එක. මම ජපානයේ ඉන්නේ. ජපානයේ ඔයිතා සිටි ඔයිතාක ඉන්නේ ඔයිතා සිටි එකේ. ගොඩාක් විස්තර තියෙනවා මේ පළවෙනි වීඩියෝ එකෙන් මට කරන්න හිතුනේ මගේ බයික් එක පොඩ්ඩක් ඔයාලට හඳුන්වලා දෙන්න හිතේ අදහසක් තිබ්බේ. ඒකෙන් තමයි වීඩියෝ එක ස්ටාර්ට් කරන්න හිතේ තියාගෙන හිතුනේ. ඉතින් ඔයාලා කමෙන්ට් ඔයාලගේ හිතන පතන දේවල් එක්ක අදහස් එක්ක ඉස්සරහට මම බයික් කරන තැන් ඒ සම්බන්ධ එතකොට ජපානයේ බයික් ලයිසන් එක ගන්න විදිය බයික් එකක් කොහොමද ගන්න හිතන් ඉන්න අයට බයික් එකක් ගන්න කොහොමද ඒක ප්‍රොසෙස් එක බයික් එකක් ගත්තට පස්සේ ඒකේ මේන්ටනන්ස් කරන විදිය ඒ වගේ ගොඩාක් දේවල් ඔයාලට ඉස්සරහට කරන්න හිතේ තියාගෙන ඉන්නවා. මටත් ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ. මමත් මේ බයික් ලයිසන් එක අරගෙන දැන් ලයිසන් එක අරගත්තේ ගිය අවුරුද්දේ. බයික් එක අරගත්තේ මේ අවුරුද්දේ පළවෙනි මාසේ. ඉතින් මමත් ගොඩාක් විස්තර දන්නේ නැහැ. ඉස්සරහට මමත් දන්නේ නැති දේවල් ඉගෙනගෙන මම කරන දේවල් ඔයාලට වීඩියෝ එකකින් පෙන්නන්න හිතනවා. අද මම මේ බීච් එකක් අපේ මං ඉන්න කිට්ටුව ගමේ බීච් එක තියෙනවා. ඒ පැත්තට ආව පොඩ්ඩක් අද නිමවුඩ දවසේ පදින්න. ඉතින් කොහොම තමයි විස්තර. මගේ නම කියන්න බැරුණානේ. මම ඩී සිල්වා. ඉතින් බලමු බයික් එක පොඩ්ඩක්. එතකොට මේ ක්ලිප් එකත් මේකත් මම නෙට් එකෙන් ඕඩර් කරලා සෙට් කරේ. මේකත් ක්ලිප් එක උඩට තියෙනවා. මේ ටික විස්තර තමයි ඉතින්. කොට මේකත් මම ඉන්ටර්නෙට් එක ඕඩර් කරලා සෙට් කරා. කොට මේ R6 ලෝගේ මැච් එක. මේක ඇත්තටම තියෙන ගොඩක්ම පෙනුමක් ආවා මේකේ. කොට ස්ටාර්ට් කරලා බලමු නේද? ඉස්සරහ බෙනුම තියෙන්නේ. ඒ තමයි හෙල්මට් එක. ඉස්සරහ බෙනුම මේ විදියට සයිඩ් එක. අපි ආසම පැත්ත තමයි R1 එකත් එක්ක බලද්දි දෙකටම ආසයි. මම ගොඩාක්ම කැමති මේ R6 එකට. R6 එකේ මේ මොඩල් එක. ඉතින් මම ජපානයට ඇවිල්ලා බයික් එකක් ගන්න ගොඩාක් ආසාවෙන් හිටියා. ඉතින් ආසාවෙන් හිටියට මුලින් ස්ටුඩන්ට් ආවේ. මේක පාර ගන්න අමාරුයි. කාලේ ඉවර කරලා ජොබ් එකකටත් ඇවිල්ලා සෑහෙන කාලයකට පස්සේ තමයි ආසාව ඉෂ්ට කරගත්තේ. කතා කරන්න මොනවද කියලා ඇත්තටම මට ලොකු මේකක් නෑ. මොකද මම මේ වීඩියෝ කරන්නේ පළවෙනි පාරට. ඉතින් සමහර අඩුපාඩුත් ඇති. ඉතින් ඔයාලා බලලා මට ඒ අඩුපාඩු කියන්න. ඉස්සරහට හොඳ වීඩියෝ ටිකක් කරන්න ආසාවෙන් ඉන්නවා. අදට මේ වගේ පොඩි වීඩියෝ එකක් තමයි ඔයාලට දෙන්නේ. ඉස්සරහට බලමු නේද? ඉතින් බලලා කමෙන්ට් කරන්න. ඔයාලා විස්තර කියන්න. ඒකෙන් මට පුළුවන් ඉස්සරහට කරන වීඩියෝස් වලට හොඳ අදහසක් ගන්න. ඉතින් ආයෙ හම්බෙමු. ජය
තියෙනවා බයික් එක. මේක Yamaha R6 එක. Yamaha R6 එක 2010 මේ බයික් එක ජපානෙන් කියන්නේ Gyakusha කියලා. ඒ කියන්නේ ජපාන් මාකට් එකට නෙමෙයි පිටරට මාකට් එකට හදපු බයික් එකක්. එතකොට මේ බයික් එක පිටරටට විකුණලා ඒ බයික් එක ආයි ජපානට ආපු එකක්. ඒකට මේ බයික් එක ගැන මම කෙටියෙන් කියනවා නම් ඒ ජපාන් මාකට් එකට හදන බයික් ස්පීඩ් එක ලිමිට් කරලා දෙන්නේ. එතකොට මේ බයික් එක පිටරටට හදපු බයික් එකක් හින්දා මේකේ ෆුල් පර්ෆෝමන්ස් එක තියෙනවා. ඒ ටික තමයි විශේෂත්වයකට තියෙන්නේ. එතකොට මේ කලර් එක මේ නිල් පාටයි සුදු පාටයි මේ කලර් එක ටිකක් අඩුයි. එතකොට මේ ඇලෝවිල් ස්පෝක් එකත් ඔරිජිනල් මාප එකක්. ඔරිජිනල් මාප ස්පෝක් එක මම ගොඩාක් දේවල් වෙනස් කරලා නැහැ. ගොඩක් දේවල් වෙනස් කරලා නැහැ. එතකොට එක්සෝස් එකත් ඔරිජිනල් එක්සෝස් එක තියෙන්නේ. එතකොට මේ වගේ පොඩි දේවල් මම මාරු කරලා තියෙනවා මේවා. එතකොට ෆෙන්ඩර්ස් එකත් මම ගන්නකොටම තිබ්බා. මේ ටයර් සෙට් එකත් මේ ළඟදි මාරු කරා. ටිකක් හොඳ ටයර් එකක්. ග්‍රිප් එක ගොඩාක් හොඳට තියෙන ටයර් එකක්. ඒතර මේ වගේ පොඩි දේවල් කෑෂ් බෝඩ් එකත් බේබි ෆේස් එක තියෙනවා. ඒතර මේ වින්කර් එකත් මම සෙට් කරේ. පොඩි පෙනුමක් තියෙන එකෙන්. මේ සයිඩ් මිරර් දෙකත් එහෙමයි.